අම්මා මම යනවා පාරට. දැන් කෝ පුතා ආවේ නෑනේ. එයා එන ගම මම පාරට යන්න. හා පරිස්සමට ගිහින් එන්නකො එහෙනම්. මේ ඒක නෙමෙයි. දැන් රැට කෑමට මොකද කරන්නේ? පුතා මෙහි එනවද? කොහොමත් මාව දාන්න එයා ඒවි අම්මේ. හා පරිස්සමට ගිහින් වරෙන්කො එහෙනම්. මං ගිහින් එන්නම් අම්මේ එහෙනම්. ගේවත් ටිකක් අස්පස් කරලා දාන්න. දැන් පුතා උත් එම හරිත් නැහනේ. මේ ළමයි කොයි හරියට දන්නේ? කෝල් එකක්වත් දීලා බලන්න ඕන. හෙලෝ දුව පුතේ ඔයාලා දැන් කොයි හරියද? මේ පරක්කු මොකෝ කියලා මම මේ බැලුවේ. එන ගමන්ද? හා පුතේ පරිස්සමට එන්නකො එහෙනම්. බුස්සන්නයි. බුස්සන්නයි පුතේ. කඩෙන් ගෙනාපු කොත්තු පැකට් එකක් තිබ්බා. ඒක හදලා හොඳ චිකන් හොද්දක් හදලා ගන්නවා රැට. පුතත් එනවනේ. හරි නෑනේ නැත්තම්. එන්න පුතේ එන්න. වාඩි වෙන්න පුතේ. අම්මෝ වහන්සි පාටයි දෙන්නටම. තේ ටිකක් බොනවද නැත්නම් ඔහොමම යමු කැම ටිකක් කන්න. මම පුතා එන නිසාම හොඳ රසට කොත්තුවක් හදලා හොඳ චිකන් හොද්දක් හැදුවා. අපි දැන් තේ බොන්න නැතුව ඔහොමම ගිහිලා කැම ටිකක් කාලා එමු පුතේ. මහන්සිත් එක්කනේ. නැත්නම් පුතාට ගෙදර යන්නත් රෑ වෙනවනේ. දුව පුතාවත් එක්කගෙන එන්නකෝ. අපි කැම ටිකක් කාලා මිමු පුතේ. එන්න. අම්මේ අපි ගිහිල්ලා එන්න. කොහෙද මේ චැන්ඩියට මැදගෙන දෙන්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ? ටවුන් එකට අම්මේ උමනා කරන බඩු වගේක් තියෙනවා ගන්න. හා ගිහින් රෑ වෙන්න කලින් ආවොත් හොඳයි. අපි ගිහින් එන්නම් අම්මේ. හොඳයි. යනවා. අනේ මෙහෙමත් ගෑන් බැලුවොත් ගමනෙමයි. අනේ මන් දන්නේ මුන් හැදිලා තියෙන හැටි. ඕවිති මගේ කොල්ලගේ පඩි ඉවර කරනකම් මේකිට නිින්ද යන්නේ නෑනේ. අපේ තියෙන සෙන් පවුඩර් ගොඩ. අනේ අපේ ඉතින් මේවා මගේ කොල්ලගේ සල්ලිනේ. වයු වරණයේ සෙන් පවුඩර්. මේවට කීයක් නම් වියදම් කරනවා ඇද්ද? අනේ අම්මා පල්ලා ඇත්තමයි. මෙහෙමත් ගෑන්. අටත් වෙලාව මුන් තාම නෑනේ. කෝල් එකක්වත් තරම් බලන්න. හෙලෝ කොහෙද ඉන්නේ? මොකෝ මෙච්චර පරක්කු? දැන් රෑ 8ත් වෙලාව. ඉක්මනට ආවත් හොඳයි රෑ වෙන්න කලින් තව. ඇවිදින්න කීවත් මේ ලේලිටත් ඒ හැටි දෙයක් නෑ. මගේ කොල්ලගේ පඩිය කනකන් නිින්දයක් නෑනේ කොහොමත් ඕකිට. පඩිය වරුණාම තමයි ওই ගෑන්ට හොඳට නිින්ද යන්නේ. රෑට උයන්නත් තියෙනවා. මට මොකෝ? ඇවිල්ලා උයා ගන්න නැත. ඇවිදින්න කරන්න පුළුවන් නම් ගෙදර ඇවිල්ලා උයන්න බැරි කමක් නෑනේ.
මොකද බං මෙච්චර පරක්කු? ගිහින් ඉක්මනට එනවා කියලා නේද කියේ? හරි ෂෝක් ඉදර එන වෙලාව. ගමනක් ගියපුවාම වෙලාවක් කියන්න බැහැනේ අම්මේ. වැඩ ටික ඉක්මනට කරගෙන එන්න දාන්න නැද්ද? රැට උයන්නත් තියෙනවා. අපි රැට කෑම කානේ නැද්ද? මටත් උයන්න බැරි වුණා. මොකද මගෙත් මේ කොන්දේ අමාරුවක් ඇවිල්ලා. ඇවිදින්න කරන්න පුළුවන්. රැට උයන්නත් පුළුවන්. ටක් ගාලා මොනවා හරි උයලා ගන්න.